සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද අපි මේ උදෙන්ම යන්න හදන්නේ සමන් දේවාලේ. අද ඉතින් අපි පළතුරු පූජාවකුත් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. උදෙන්ම නැගිටලා ගෙනියන්න ඕනේ බඩු ඔක්කොම ලෑස්ති කරගෙන මල් ටිකක් කඩන්න තමයි ආවේ. මේ දවස් ටිකේ නම් අපේ මල් ගස්වල මල් ටිකක් තියෙනවා. ගිය දවස්වල වැස්ස නිසා මල් ගස්වල මල් ගොඩක් අඩු වෙලා තමයි තිබුණේ. අපේ පැත්තට ඉතින් වැස්ස ටිකක් වැඩිනේ. මල් පැල, එළවලු පැල එහෙම ටිකක් පරිස්සම් කරගන්න අමාරුයි. පල්ලේ තියෙන මල් ටිකත් කඩාගෙන උඩට ආවා. උඩ ගස්වලත් මල් ටිකක් තියෙනවා. ඒ මල් ටිකත් කඩාගත්තා. මල් ඉතින් ටිකයි. ඒත් ඉතින් ඇති කියලා හිතුවා. ඊට පස්සේ ගෙනියන්න ඕනේ බඩු ටික ඔක්කොම අරගෙන දැන් මේ යන්න තමයි හදන්නේ. පූජාවට තියන්න අපේ ගහෙන් තැඹිලි ගෙඩියකුත් කඩාගත්තා ගෙනියන්න. දැන් ඉතින් අපි සමන් දේවාලේ යන්න තමයි හදන්නේ. ඔයාලත් එන්න අපිත් එක්ක සමන් දේවාලේ යන්න. යන්න වීල් එකටත් නැගලා චූටිතු ආයෙ බහැලා පාරට ආවා කංකුණ්ඩෙක් ඉන්නවා කියලා අයින් කරන්න. ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. මේ තියෙන්නේ අපේ ගේ ගාව තියෙන ලස්සන ඇල. මේකට ඉතින් අපි කියන්නේ කඳුර කියලා. මෙතන හරි ලස්සන තැනක්. ගොඩක් අය නාන්න එහෙම එනවා මෙතනට. ඔයාලට මං අද පෙන්නනවා අපේ ගමේ තියෙන ගොඩාක් ලස්සන තැන් ගොඩක්. මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකෝ. මේ අපේ ගමේ ලස්සන මේ මගේ channel එකේ මගේ ගමේ ඉන්න යාළුවෝ නම් හැමදාම ඉතින් දකිනවා. ඒ වුණාට දැන් මගේ channel එකේ මගේ ගමේ යාළුවෝ විතරක් නෙමෙයි. ලංකාව පුරා විවිධ පැතිවල ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. මං හිතනවා ඔයාලා හැමෝම මගේ ගමේ සුන්දරත්වය බලන්න කැමති වෙයි කියලා. අපි ඉතින් දැන් දිගටම යනවා. එන්නකෝ ඔයාලත් අපිත් එක්ක. අපි හැමෝම ඉතින් අපිට ලැබෙන නිදහස් වෙලාවල් වලදී කොහේ හරි අවදින්න යන්න ඉතින් ගොඩක් කැමතිනේ. මේ දවස්වල ඉතින් අපිට දෝනිගේ ක්ලාසෙත් එක්ක දුර ගමන් යන්න වෙලාව හොයාගන්න ටිකක් අමාරුයි. මෙන්න මේ ගහ යට මෙතන ඉතින් view point එකක්. මෙතන ගොඩක් අය ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා, ඉඳගෙන ඉන්නවා. හරි ජනප්‍රිය තැනක් තමයි මෙතන. අපිත් ඉතින් එතන චුට්ටක් නතර වුණා. අපිත් ඉතින් මේ පාරෙන් කොහේ හරි යනකොට මෙතන ඉතින් නතර වෙලා තමයි යන්නේ. මං ඉතින් චුට්ටක් ඉඳගත්තා එතෙන්ට ගිහිල්ලා. අද ඉතින් ටිකක් අවුව දවසක් නේ. අවුව සැර වුණාට මෙතනට සීතල හුලං එනවා. ඒකේ හින්දා ඉතින් අර අවුවයි සීතලයි එකතු වුණාම හරි සනීපයි. අපේ දෝනිලා දෙන්නත් ඉතින් ඇවිදින්න යන්න තියෙනවා නම් ඉතින් ඊට වඩා දෙයක් නැහැ. මේ මෙතනින් තමයි ලක්ෂපානැල්ලට වතුර යන්නේ. වෙලාවක මම ලක්ෂපානැල්ලට ගිහිල්ලත් වීඩියෝ එකක් හදලා දාන්නම්කෝ. මමගේ channel එක හදපු මුල් දවස්වල දැන් මේ short වීඩියෝ විතරයි. මගේ channel එක හදපු මුල් දවස්වල ලක්ෂපානැල්ලට ගිහින් හදපු short වීඩියෝ දෙක තුනක්ම තියෙනවා මගේ channel එකේ. මේ ඔයාලට පේන්නේ සප්තකන්‍යා කඳුවැටිය. මම ඉතින් ඉන්නේ කඳු වලින් වැටවුණු ලස්සන ගමකනේ. මගේ යාළුවෝ ඔයාලා මගේ වීඩියෝ එක දිගටම බලලා මගේ ගම ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
මේ සප්තකන්‍යා කඳුවැටියේ තමයි අර ප්ලේන් ඇක්සිඩන්ට් එකක් වුණේ. ඒ ඇක්සිඩන්ට් එක වුණේ දැන් අවුරුදු ගානකට කලින්නේ. ඒ කාලේ අපේ අම්මලා චූටි ළමයිලු. අද ඉතින් මේ හොඳට පායන දවසක්නේ. මේ වගේ පායන දවස්වලට බිමින් වගේම උඩිනුත් කට්ටිය එනවා දියැල්ල බලන්න. අර ඈතින් ඔයාලට පේනවද චොපර් එකක් යනවා? ඒ යන්නේ ඔය ගඟ දිගේ. ගඟ දිගේම යනවා දියැල්ලත් බලාගෙන. බිමේ ඉඳලා බලනවට වඩා චොපර් එකේ ඉඳලා බිම බලනකොට ගොඩාක් ලස්සනයිනේ. ඔය චොපර් එක ඔහෙන් ගිහිල්ලා අර අපේ ගෙදරට පැන කන්ද තියෙන්නේ. ඒ කන්දෙන් තමයි එහාට යන්නේ. ඊට පස්සේ අපි ආවේ මස්කෙලිය ටවුන් එකට. මස්කෙලිය ටවුන් එකෙනුත් තව පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඒ බඩු ටිකත් අරගෙන දැන් මේ යන්නේ අපි සමන් දේවාලේ පැත්තට. සමන් දේවාලේ යනවා කිව්වට මගේ යාළුවෝ දන්නේ නැනේ සමන් දේවාලේ කොහෙද තියෙන්නේ කියලා. ඔයාලා සිරිපාදේ ගිහින් තියෙනවද? ඒ සිරිපාදේ යනකොට හම්බෙන්නේ සමන් දේවාලේ. අන්න එහි තමයි අපි අද යන්නේ. මේ වෙනකොට ඉතින් අපේ දෝනිලාට බඩගිනිලු. මං ඉතින් කොහේ ගියත් මගේ උණු වතුර බෝතලේ ටී බෑග් ටිකයි කන්න බොනවා හරි ඉතින් අරන් යන්නේ. ඊට පස්සේ ඉතින් අයියා කිව්වා සමන් දේවාලේ පාක් එකට ගිහිල්ලාම තේබමු කියලා. දැන් ඉතින් අපි සමන් දේවාලේ කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. අර ඈතින් පේන්නේ සමන් දේවාලේ. අපි දැන් ඉන්නේ සමන් දේවාලේ ළඟ. මේ පේන ජලාශය මොකද්ද කියලා දන්නවද? මේක තමයි මවුස්සකලේ ජලාශය. මේ සමන් දේවාලෙට අපිට පුළුවන් ඉතින් හැම වෙලාවකදීම අපි එනවා. මේ තියෙන ලස්සන මගේ යාළුවෝ චුට්ටක් බලන්නකෝ. අද සමන් දේවාලෙට සෙනග ටිකක් වැඩිපුර ඇවිල්ලා. සමහර දවසට සෙනග ටිකක් වැඩිපුර ඉන්නවා. සමහර දවස්වලට සෙනග ගොඩක්ම අඩු දවසුත් තියෙනවා. අපි ඉතින් හෙවණක් බලලා නවත්තලා තේකකුත් හදාගෙන බීලා බඩු ටිකක් අරගෙන සමන් දේවාලේ එතනට යන්න තමයි හදන්නේ. දැන් ටිකක් දවල් වෙලානේ. මෙතන සීතල හුලන් තිබුණට අවුව වැටෙනවනේ කෙලින්ම බිමට. ඒ හින්දා මේ පාර පොඩ්ඩක් රත් වෙලා. සමන් දේවාලේ ඇතුළට ගෙනියන්නත් බඩු ගොඩක් තියෙනවනේ. ඒක නිසා 4 දෙනාම ඉතින් බඩු ටික අරගත්තා. එතකොට ඇතුළට ගෙනියන්න ලේසියිනේ. අද ඉතින් අපි පළතුරු මල් ඔක්කොම අරන් ආවේ. අපි ඉතින් වීල් එක මේ ඉස්සරහින්ම දැම්මා. අර එහා පැත්තේ පාක් එකේ දාන්නත් පුළුවන්. එතන ඉඳලත් ඉතින් චොට්ටක් දුර මෙහාට එන්න ඕනේනේ. බඩු ටිකත් ඇතුළට අරන් යන්න ඕනේ නිසා මෙතෙන්ද දැම්මා. අපි ඉතින් වෙනදට ආපුවම දාන්නෙත් මෙතනම තමයි. මෙතන දාපුවම අපිට ඉතින් ලේසි. මේ මෙතන පාර මේ වෙලාවේ අවුව සැර නිසා ගොඩාක් රත් වෙලා තියෙන්නේ. අපි ඉතින් සෙරප්පුත් වීල් එකේ ගලවලා දාලානේ යන්නේ. මේ මෙතන පාරේ ළඟ වගේ පෙනුනට ටික දුරක් ඇවිදගෙන යන්න ඕනේ. සෙරප්පු ගලවලා ආවට මොකද කකුල් දෙක පිච්චුණා හොඳ හැටි. දෝනිමා ඉතින් දුවගෙන උඩට දිව්වේ නෑ. මේ අයිනේ තනකොළ ගොඩ උඩට තමයි ගියේ. අපි දෙන්නට යන්න බැරුව අපි මෙතන නතර වුණාට මේ බලන්නකෝ අයියා යනවා ගානක්වත් නැතුව. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් හයියෙන් උඩට දුවගෙන ආවා. මේ වෙලාවෙ ඉතින් හොළඟයි යව්වයිත් එක්ක ඇඟට නම් හරි සනීපයි. ඒ වුණාට ඉතින් කකුල් දෙක හොඳටම පිච්චෙනවා. ප්‍රශ්නේ වැඩිකමට.
අපි එන වෙලාවේ පල්ලෙහා ගොඩක් කට්ටිය හිටියට උඩට එනකොට කවුරුත්ම හිටියේ නෑ. හරි නිදහස්. අපි පළතුරු පූජාව හදන්නත් ඕනේනේ. පළතුරු පූජාව හදන්න තියෙන්නේ මේ එහා පැත්තේ මේ තැනක් තියෙනවා පළතුරු පූජාව හදන්න. එතන වතුර තියෙනවා, භාජන තියෙනවා, පූජාව වට්ටිය හදන්න වට්ටි තියෙනවා, හැමදේම මෙතන තියෙනවා. අයියා ඉතින් ගිහිල්ලා කපු මහත්තයාගෙන් ඇහුවා අද පූජාව තියන්න පුළුවන්ද, පූජා වට්ටිය හදන්නද කියලා. ඇත්තටම අපි එහෙම අහන්න නැතුවනේ ආවේ. හැමදාම ඉතින් අපි එහෙම තමයි. ඒ වුණාට ඉතින් අහන්න නැතුව ඇවිල්ලා අපිට කවදාකවත් පූජාව තියන්න බැරි වෙලා නැහැ. ඊට පස්සේ කපු මහත්තයා කිව්වලු මේ පූජා වට්ටිය හදන්න අපි තියමු කියලා. ඩෝනි ඉතින් ගෙදරින් කඩාගෙන ආපු ලස්සන මල් ටික පිළිවෙලකට හැදුවා. දැන් ඉතින් අපි මේ හදන්නේ පළතුරු පූජාවට ගෙනාපු පළතුරු ටික සෝදලා හොඳට කපා ගන්න. මෙතන පළතුරු කපන්න ගන්න භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා ඒකට ගෙදරින් ගෙනාපු කහගොඩ ටිකක් දාගත්තා. ඊට පස්සේ ගෙදරින් ගෙනාපු බුලත් ටික කහ වතුරෙන් හොඳට සෝදලා තැටිය යටට තියාගත්තා. පූජා වට්ටියට තියෙන අනිත් පළතුරුත් අපි කහ වතුරෙන් හොඳට සෝදලා තමයි කපාගත්තේ. මගේ යාළුවෝ ඔයාලත් එන්නකෝ අපිත් එක්ක මේ පළතුරු වට්ටිය හදන්න. අද ඉතින් පළතුරු වට්ටිය හදන එකේ ගොඩක් වැඩ කරන්න ඉතින් අක්කී නංගි. තාත්තා ඉතින් අන්නාසි ගෙඩිය කපලා දුන්නා. ඊට පස්සේ ඉතින් දෝනිට දුන්නා අන්නාසි ගෙඩිය කෑලි වලට කපන්න. නංගි ඉතින් ඒව අරගෙන පළතුරු වට්ටිය හදනවා. වෙනදාට ඉතින් අපි පළතුරු පූජාව තියන්න ආපුවම සමන්දේවාලෙට දෝනිලා දෙන්නට කපන්න දෙන්නේ නෑනේ. මේ පාඩේ ඉතින් දෝනිලා දෙන්න තමයි පළතුරු වට්ටිය හදන්නේ. එයාලා දෙන්නටත් ඉතින් දැන් හැමදේම තේරෙනවනේ. අපේ දෝනිලා දෙන්නටත් හරි පිළිවෙලට වැඩ කරන්න පුළුවන්. අද අපි සමන්දේවාලේ පළතුරු පූජාවක් තියන්නේ බාරයක් වෙන්නවත් බාරයක් ඔප්පු කරන්නවත් නෙමෙයි. අපිට පුළුවන් හැම වෙලාවකදීම අපි සමන්දේවාලෙට ඇවිල්ලා පළතුරු පූජාවක් තියලා පූජා කරලා ආශිර්වාද ගන්නවා. අපි හැමෝටම සමන්දේයන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා. මගේ channel එකේ ඉන්න මගේ වීඩියෝ බලන මගේ යාළුවෝ හැමෝටම සමන්දේයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවි. අද මගේ වීඩියෝ එක නම් ටිකක් දිග වැඩි වුණා. ඔයාලට එපා වේද දන්නේත් නෑ. තව චූටි වෙලාවක් ඉන්නකෝ මගෙත් එක්ක. දැන් නම් පූජා වට්ටිය හදලා ඉවරයි. ඊට පස්සේ මම පූජා වට්ටිය හදපු තැන මේසේ වතුර එකක් දාලා හොඳට සෝදලා දැම්මා. මේ බලන්නකෝ කාකෙකුත් ඇවිල්ලා. ඉස්සර පළතුරු වට්ටිය හැම හදන්න බෑ, මෙතන කාකෝ ගොඩ හිටියා. දැන් නම් අඩුයි. දැන් අපි හදන්නේ දේවාලයට යන්න කලින් බුදුමතුරට ගිහිල්ලා මල් පූජා කරලා පහන් පත්තු කරලා හඳුන් කුරු හැම පත්තු කරලා බුදුන් වැඳලා යන්න. බුදුන් වැඳලා ඉවර වෙලා දැන් අපි සමන්දේවාලයට යනවා. සිරිපාද යන කාලෙට තමයි ගොඩක් සෙනග එන්නේ සමන්දේවාලෙට. මේ දවස්වල ඉතින් සෙනග ටිකක් අඩුයි. මේ දවස්වල මල් පිපිලා සමන්දේවාලේ වටේට හරිය ලස්සනයි. අපි පූජාව තියලා ඉවර වෙලා එළියට ආවා.
ඇතුලේ පූජාව තියෙන එක වීඩියෝ කරේ නෑ. ඇතුලේදී වීඩියෝ කරන්න දෙන්නේ නෑනේ. ඒක නිසා. ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා සමන් දේවාලේ තියෙන සමන් දේවාලේට පිටිපස්සේ තියෙනවනේ මේ බෝධිය. බෝධිය සාමාන්‍යයෙන් සමන් දේවාලේට ගොඩක් අයට මඟ ඇරෙනවා. ඒක ටිකක් පිටිපස්සට වෙන්නනේ තියෙන්නේ. එතනටත් ඇවිල්ලා මල් පූජා කරලා යන්න කියලා හිතුවා. ඊට පස්සේ මල් ආසන එහෙම සුද්ධ කරලා මල් තිබ්බා. මේ වෙනකොට අර ඉතින් උදේ තිබ්බ සීතල ගතිය ගොඩක් අඩුයි. දැන් දවල් වෙලානේ. දැන් මේ වෙනකොට මේ හරියට ගොඩක් රස්නේ. ඊට පස්සේ බෝධියටත් පහන් පත්තු කරලා හඳුන් කුරු හැම පත්තු කරලා නිදහසේ ඉතින් සමන් දේවාලේ වටේ චුට්ටක් ඇවිද්දා. අපි ඉතින් දැන් සමන් දේවාලේ ඉඳලා ගෙදර යන්න තමයි හදන්නේ. දැන් නම් ඉතින් අපි හිමීට ආවේ නෑ. මග නතර වෙවි හිටියෙත් නෑ. ඉතින් දුවලම ආවා. දැන් ඉතින් අපි ගෙදර යනවා. අද ඉතින් ගොඩක් සතුටින් හිටපු ගොඩක් නිදහස් දවසක්. අද මගේ යාළුවෝ ඔයාලා මගෙත් එක්ක සමන් දේවාලේ යන්න ආවනේ. අද මේ චූටි වීඩියෝ එකෙන් මම යන්න තමයි හදන්නේ. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.